අපේ හිතට එන කිසිම සිතුවිල්ලක් ස්ථිරව පවතින්නේ නැහැ. ඇති වුණු ෂණයෙන්ම ඒව නැති වෙලා යනවා. තරහව, වෛරය, කෝපය කියන්නේත් ඒ වගේ ඇවිත් යන සිතුවිලි විතරයි. හරියට ගලාගෙන යන ගඟක වතුර පාරක් වගේ. ඒ කිසි දෙයක් එක තැනක නතර වෙන්නේ නැහැ. අපිට ගොඩක් වෙලාවට තරහ යන්නේ නැත්නම් දුක හිතෙන්නේ දේවල් අපි බලාපොරොත්තු වුණු විදිහට සිදු නොවෙනකොට. යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් අපිට ඕන විදිහට විය යුතුයි කියලා අපි හිතනවා. නමුත් සියල්ල වෙනස් වෙන බව තමයි ලෝකයේ සැබෑම යථාර්ථය. ඒ නිසා හිතට තරහක් ආවොත් ඒක එතනම නිවා ගන්න. මොකද කෝපයෙන් ඉන්න වෙලාවක ගන්න එක පුංචි තීරණයක් නිසා මුළු ජීවිත කාලයම පසුතැවිලි වෙන්න පුළුවන්. හිතට තරහක් ආවොත් මම මේ මොහොතේ ඉන්නේ කෝපයෙන් කියන දේ සිහියෙන් දකින්න. ඊට වචනයෙන් හෝ ක්‍රියාවෙන් ප්‍රතිචාර දක්වනව වෙනුවට එක ගැඹුරු හුස්මක් අරගෙන සිත මදකට සැහැල්ලු කරගන්න. මේ තරහව කියන්නේ ඇවිත් යන සිතුවිල්ලක් විතරයි කියලා සිතට වටහා දෙන්න පුළුවන් නම් ඔබ ඊටාම දක්ෂයි. එහෙම නැතත් තරහට තරහෙන් උත්තර දෙන්න යන්න එපා. ඔබේ නිහඬ බව තමයි තරහවට දෙන්න පුළුවන් හොඳම පිළිතුර. කෝප වෙන කෙනා හරියට තමන්ගේ ඇඟට මුලින්ම ගිනි තියාගෙන අනිත් කෙනා පිච්චෙනකල් බලන් ඉන්නවා වගේ. මොකද ඒ ගින්නෙන් මුලින්ම දැවෙන්නේ ඔබමයි. ඒ නිසා කෝපයෙන් සිත තවත් දවා ගන්නව වෙනුවට ඒ සිතුවිල්ල දෙස උපේක්ෂාවෙන් බලා ඉඳලා අතාරින්න. එවිට මහා ලැබගින්නක් වීමට කිය දෙයක් නිවී යන්නක් මෙන් ඔබත් නිවී අන් අයත් නිවී යාවි. අතහැරීම ඇතුලේ තියෙන ඒ සැබෑ නිදහස සහ සැනසීම එවිට ඔබට හමු වේවි.